ආයිබෝන් මල්ලි. ආයිබෝන් සද්ද වැඩියෙන් දුන්නේ වැස්සටද? නෑ 27ක් ගැහුවා. 27ක්. අම්මේ සෑහෙන කාලයක් ඈ. ඔව්. මේ ඉතින් සිරිලක් වාසී ලෝකවාසී විශ්වවාසී අඟහරු ලෝකවාසී නෙප්චුන් වාසී බ්‍රහස්පති වාසී සියලුම සකල වාසී. ඔව් වාසී අවාසී දෙගොල්ලන්ටම මේ ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඉතින් අද ලංකාදීප පත්තරෙත් වසර 20යි 25යි කියලා ලොකුවට දාලා තිනවා. මේ වැඩේ දන්නවනේ මොකද්ද කියලා? ඈ මේ අපි ඊතුරු සිරස්තලේ නම් බලමු. සතොස කැරම් බෝඩ් නඩුව මහින්දානන්ද නලින් හිරේ ලක්ෂ 6කුත් දඩයකුත් රට බංකොලොත් වුණේ දේශපාලඥයන්ගේ රාජ්‍ය නිලධාරීන්ගේ වරදින් අල්ලස් කොමිසම උසාවියේදී කියයි. දිවයින පත්තරේ ඒක වාර්තා කරනවා හිටපු ඇමති දෙකකට බරපතල වැඩ ඇතිව සිරදඩුවම් නලින්ට වසර 25යි මහින්දා නන්දට වසර 20ක් මේ කියලා තියෙනවා. ඉතින් ඔය වගේ හැම මේ පත්තරේම වාර්තා කරලා තියෙනවා. කවුරු හරි නිකන් දැකලා පුරුදු මූණක්. ඒක තමයි අර ගේම් එක දිනන්න හදනකොට කැරම් බෝඩ් කතාවක් නේද කිව්වේ මල්ලි? ඔහො. රෙඩ් පොට් කරන්න තියෙන වෙලාවට ඉන්න අනිත් ඉත්ත හරි වටිනවනේ. වටිනවනේ එන්න. අන්න එහෙම කෙනෙක්. අයිබෝන් සුබුදසනක් පත්තර මල්ලි. අම්මේ සුදේව මහත්තයා මට 1998 ජූලි 1 වෙනිදාද කියලා හිතුණාද? ඒකනේ. එදා වගේම හැඟීමක් අදත් වෙනවනේ. එදා පටන් ගත්තා වගේම. ඒක ඇත්තටම සන්තෝසයි. පත්තර මල්ලි පළවෙනි වැඩසටහන සුදේව මහත්තයයි මමයි WTC එකේ 35 වෙනි මහලේ හිරු FM මැදිරියේ ඉඳලා පළවෙනියෙන්ම පටන් ගත්තා ජූලි 1 වෙනිදා. මේ ඇත්තටම ඒ සෙට් එක මතක් කරන්න ඕනේ නේද සුදේව මහත්තයා? මම හිතන්නේ ඒක තමයි අපිට හම්බ වෙච්ච හොඳම සෙට් එක නේද? මේ අපි මං හිතන්නේ මරණකම් ඒක අමතක වෙන්නේ නැහැ. අපිට මේ වෙලාවේ ඇත්තටම මේ තමාලි පිරිස් නෝනාව අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. පත්තර මහා කිකිලි Google පැටවු ටිකයි වගේ අපි පස්සෙන් වැටලා හිටියා. කියන දේ කරගෙන අපිත් කරන කියන දේ යත් කරගෙන ඒ විදිහටම ගියා. මේ ඉතින් අද පත්තර මල්ලි අවසන් වැඩසටහනට මේ සුදේව මහත්තයා ආපු එක ඇත්තටම සතුටක්. ඔව් හැබැයි මේ අපේ පත්තර මල්ලි දැන් 98 ජූලි 1 වෙනිදා මම බොහොම සතුටෙන් ආවේ. පත්තර මල්ලිත් එහෙමනේ. පටන් ගන්න. හැබැයි අද නම් එනකොට පොඩි දුකකින් ආවේ. වටේ කාලගුණයත් ඒ දුකට සපෝට් කරා. ඒ තරමටම බොහොම මේ බරපතල කාලගුණික තත්ත්වයක් තුළ ඒ දුක බොහොම අමාරුවෙන් දරාගෙන මේ පැත්තට ආවේ. හැබැයි ඉතින් මට ලොකු සතුටක් අද සිරස්තල් බලනකොට නම් තිබුණා. මේ ඒක බෙදාගනිමින් ඉන්නකොට තමයි සුදේව මහත්තයා එක්ක මේ වෙලාවේ කියන්න ඕනේ මේ ලංකාවේ ප්‍රථම වතාවට මේ අපේ වැඩසටහන මේ වෙලාවේ VFM නාලිකාවෙත් සහෝදර නාලිකාවක් විදිහට විකාශනය කරනවා ෆස්ට් ටයිම් ලංකාවේ. එහෙම පෞද්ගලික නාලිකා දෙකක් එකම වැඩසටහන. ඔව්. ඉතින් ඒකේ ලොකු මහත්තයා සනල් මෙන්ඩිස් මහත්තයාවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මේ ෆස්ට් ටයිම් එහෙම කරන්න ලැබිච්ච එක ගැන මම ටක් ගාලා සිරස්තල කියන්නද මොකද සතුටුදායක සිරස්තලයක් යන්නේ තියෙන්නේ ආනන්දයටපත් වෙලා ඉන්නේ මම. හොඳයි. කියමු බලන්න. ඔය දෙන්නත් එහෙම තමයි කියන්නේ. කියමු බලන්න. බරපතල වැඩ සහිතව මහින්දානන්ද නලින් ප්‍රනාන්දු සිරගෙට මහින්දානන්දට වසර 20යි නලින්ට අවුරුදු 25යි ඊළඟට මේ මව්බිම පත්තරෙත් කියනවා නලින් ප්‍රනාන්දුට අවුරුදු 25ක් සිරදඬුවම් මහින්දානන්දට අවුරුදු 20යි අද පත්තරේ කැරම් දාම් බෝඩ් බෙදා රජයට කෝටි 5ක් පාඩු කළ හිටපු ඇමති දේපල හිරේ නලින් ප්‍රනාන්දුට වසර 25ක් සිරදඬුවම් මහින්දානන්දට වසර 20ක් ඔහොම තමයි හැම එකේම තියෙන්නේ. ඉතින් එකම සිරස්තලේ එක එක විදියට වන්ලා ගහලා තිනවා. කැරම් බෝඩ් නඩුව නලින්ට වසර 25ක් මහින්දානන්දට 20ක්. ඇත්තටම මේ මහින්දල ගොඩාක් ආනන්දයට පත් වෙන දවසක් වෙන්න පුළුවන්. අපේ රටේ කවුරුත් හිරේ ගිය එකට නෙමෙයි. මේ අධිකරණ මේ එහෙම කාට වුණත් නීතිය එක ලෙස ක්‍රියාත්මක වෙයි. දැන් මට මතක් වුණේ මේ කැරම් ගැහුවා කියලා හිරේ යන්නේ නැහැ. කැරම් බෝඩ් වලින් ගැහුවොත් හිරේ යන්නේ නැහැ. කැරම් කියන ඉත්තෝ ඇද්දා කියලා හිරේ යන්නෙත් නැහැ. මෙහෙම ඇදිලි ඇද්දොත් හිරේ යන්නේ. ඉත්තන්ගෙන් ඇද්දොත් හිරේ යන්න වෙනවා. ඉතින් අපි පටලෝ ගන්න නරකයි.
කැරම් ගැහුවා කියලා හිරේ යන්න වෙන්නේ නැහැ. කැරම් වලින් කැරම් බෝඩ් වලින් ගැහුවොත් ඉතින් යන්න වෙනවා ජනතා මුදල් මේ අවභාවිත කිරීම පිළිබඳව. පත්‍රමල්ලි හිතන්න ගෙනාපු කැරම් බෝඩ් වලින් කැරම් ගහන්න නැද්ද? ගහලා නින්දන් ගියේ දැන්. නෑ නෑ මං අහන්නේ. ඇත්ත කැරම් ගහන්න නැද්ද කියලා ඇහුවා. ඕ මල ගෙවල් වල එහෙම ගහන නැති සමහරවන්නේ. ඕක එනවා යන්නේ බෝඩ් බෝඩ් ගෙනවද කියලා බලන්න ඕනේ. ඒ බෝඩ් එක රෙඩ් පොට් වෙලාම තියනවාද කියලා නේද ඔය අහන්නේ? ගෙනවද කියලා බලන්නේ. ඉතින් ඇත්තටම මේ මං හිතන්නේ මේ දැන් ඊළඟ වාදේ පටන් ගන්න තියෙනවනේ සුදේ මහත්තයා දැන් කවුද මේගොල්ලෝ හිරේ යවි කියලා ලකුණු දාගන්න. කට්ටියක් කියනවා යහපාලනෙන් කියලා. කට්ටියක් කියනවා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ නඩුව ගියා කොහොම හරි අවුරුදු 6ක් ගිහිල්ලා ආවා කියලා. මේ ඊට පස්සේ කට්ටියක් වසන්ත සමරසිංහ මහත්තයා කියනවා යහපාලනය කියලා ඒක පැමිණිල්ල දැම්මේ එයා කියලා. FCID එකට පැමිණිල්ල දැම්මේ එයා කියලා. එයා කියලා කියනවා. දැන් කාට ලකුණු ගියත් මේ වැඩක් නැහැ. ගේම් එක ඕවෙලා මේ තියෙනවා. ඒක තමයි වැදගත්. අර හර්ෂ සිල්ල මහත්තයා මේ මං අහගෙන ඊයේ කියනවා ඒක ඇත්තටම මේ සජබේ විපක්ෂ හිටියත් හොඳ කතාවක් කියලා තිබුණා. අනුර කුමාර ජනාධිපතිතුමාට මේ තීන්දුව පිළිබඳව අපි මේ ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ විශේෂයෙන් අධිකරණ පද්ධතිය නිදහසේ ඔළුව නිදහසේ තීන්දුව දෙන්න පුළුවන් වපසරියක් හැදපු ගැන කියලා කොහොම නැත්නම් බලමු. හැබැයි මේක අපීල් කරන්න පුළුවන් නේ. ඔව් මේක මේ තාම සුප්‍රීම කෝට් එකට අපීල් කරන්න පුළුවන්. ඔව් මේ අපි ඉතුරු සිරස්තල බලමු. කටාරේ සුපිරි නිවස ගෑස් ලිපෙන් කසිපු කරලා කේලියගේ දුවගෙන් අල්ලස් කොමිසම පැය 3ක් ප්‍රශ්න කරයි. ඇමරිකා තීරුබදු ශ්‍රී ලංකාව දෙවෙනි වටේ කතා ආරම්භයි. කතා ආරම්භ ඉලොන් මස්ක් ට්‍රම්ප් ගෙන් අයින් වෙලා ලංකාවේ දැන් ඉන්දියාවේ කොරෝනා තියෙනවලු. ට්‍රම්ප් බද්ධ නීති විරෝධී ඇමරිකා උසාවියක් ඊයේ තීන්දුව කළා තියෙනවා. ඊයේ උසාවි තීන්දුව ලෝකෙ පුරාම ආපු දවසක් නේද? අපි වැඩේ නවත්තනවාද කොහොමද කියලා දැනගෙන ටට්ටක් ගහලා දුන්නා මට. නැත්නම් ඉතින් ඔක ආයි කියන්න හම්බ වෙනවා. පොඩි ගුණාටුවක් වගේ හෙකුත් තමයි. ඒක තමයි. මොන්ටර පත්තරෙත් කියනවා අල්ලස් කොමිසම කෙහෙලියගේ දුවගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි. රන් පැහැ ගිනියවි සිද්ධිය දුමින්ද යලි රිමාන්ඩ්. රටවිරු නිවාස ණය මුදල් සමෘද්ධි බැංකුවේ ගල් වෙලා කෝටි 10ක තැන්පතු පොලිස් සමග දැන් කෝටි 34යි 17.17ක් කියලා කියනවා. 17 ඇවරි දැරියක දූෂණය කළ ගුරුවරිය සහ සැමියාට වසර 45ක සිර නඩුවමක්. ගම්පහ බණ්ඩාරනායක විදුහල්පති රැස්වීම මතදී මව්පියෝ පිටව යති. මේ ඉස්කෝලවල මෙහෙම ආදර්ශ දෙන එක නම් හොඳ නැහැ. මේ විදුහල්පති කවුරු වුණත් ළමයි මේකෙන් ගන්න ආදර්ශය මොකක්ද කියලා හිතන්නකෝ. පිටව ගියා විතරක් නෙමෙයි පත්‍රමල්ලි දකින්නේ සෝෂල් මීඩියා එකේ එක මේ සෝෂල් මීඩියා එකේ දාලා තියෙන නැගිටලා යනවා. ඉතින් දැන් ඊළඟට කොහොමද මොන විදුහල්පති ආවත් මේ දැන් මරණකම් ඉන්න ඕනේ කියලා නෑනේ. ඉතින් ඒකනේ අපි අද වැඩසටහන අහවර කරන්නේ. අපේ රටේ සුදේ මහත්තයා හැම දෙයක්ම ඉවර කරගන්න තේරෙන්නේ නැති ගතියක් තියෙනවා නේද? බදා ගැනීමේ වුණාවනේ. දැන් බලන්නකො උත්සවයක වුණත් මේ ඉවර කරන්න ගියාම ස්තුති අපි ආය හම්බෙමු ආය කියනවා ස්තුති. ඒ ක්ලෝසින් එක දාගන්න බැරි එකක් තියෙනව නේද? දැන් වෙන රටවල නම් see you tomorrow හරි මොකක් කරකට ටක් ගාලා වැඩ ඉවර කරනවා. ඉතින් ඒකින්ද මේ බණ්ඩාරනායක විද්‍යාලය කියන්නේ කීර්තිමත් විද්‍යාලයක්. මේ ඉතින් ඔය වැඩේ නම් මං හිතන්නේ මේ එච්චර අනුමත කරන්න බෑ. දැන් හිටපු විදුහල්පතිතුමා ආවත් මං හිතන්නේ මේ කසුන් රාජපක්ෂ මහත්තයා හිටියේ එතුමා හොඳ විදුහල්පතිවරයෙක්. ආවත් ඉතින් මේ මානසිකත්වය ළමයින්ට ඇති කරාන් පස්සේ මේ මං හිතන්නේ ඒක ඉස්කෝලේ හරියට ලේසියට පහසුවට ගෙනියන්න පුළුවන් ද කියලා අම්මලා තාත්තලා ඕවත් කල්පනා කරන්න ඕනේ. අමාරු වෙනවා වෙන්න දින මේ බණ්ඩාරනායකට දාගන්නත් ඇත්තේ. ශිෂ්‍යත්වයෙන් යුත් යහපත් සමාජයක් ගොඩනගන්න ගත හැකි සෑම පියවරක්ම ගන්නවා. ආචාර්ය ඕමල්පේ සෝබිත හිමිගේ 75 ජන්ම සංවසර මහෝත්සවයේ ජනාධිපති කියයි. නව කොවිඩ් ප්‍රවේදයේ ලංකාවට රින්ගයිද රට පුරා PCR පරීක්ෂණ වැඩි කරනවා. සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්තයා කියන්නේ දුමින්ද යලි රිමාන්ඩ් අනුරාධපුර නිවස් පරීක්ෂාවට සෝදිසි වරෙන්තුවක් කුඩා වියේ සිට ගිනියවි ඇසුරේ හැදී වැඩනු ඔහුට T56 විශේෂත්වයක් නැහැ. දුමින්දේ නීතිඥ කියයි. ඔව් මම ඇත්තටම මේ පත්‍රමල්ලි ඔය නිවුස් එක දැන් දවස් දෙක තුනක් ඉඳලා කරගෙනවනේ උසාවි තීන්දුව උසාවියේදී ඇතිවෙච්ච කතා බහත් එක්ක. හරි හුරතල්ලේ කතාව. හරි හුරතල්. පොඩි කාලේ ඉඳන් මේ ගිනියවි වලින් තමයි කොල්ල සෙල්ලම් කරලා. ඈ කොල්ලගේ සෙල්ලම් ඉතින් අපි දන්නවනේ. හරිද? මේ ඉතින් ඒව පොඩි කාලේ ඉඳන් එහෙම සෙල්ලම් පිස්තෝල වලින් වතුර විදින තුවක් වලින් බටලිය තුවක් වලින් සෙල්ලම් කරාම T56 තියාගන්න පුළුවන් කියලා නේද? එහෙම තමයි මතන්නේ. එහෙම තමයි දැන් මේ නීතිඥ මහත්තයා කියන්නේ. ඒකත් මරුවනේ.
ඊළඟට අරුණ පත්තරේ කියනවා එල්බෝට් කට්ටියට තවමත් ලයිසන් නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ ජල බෝතල් ගන්න වෙන්නේ කඩේ තැම්පතුවක් කියලා කියන මොකද දැන් මේ ප්ලාස්ටික් බෝතලුත් හිසරදයක් වෙමින් එන්නේ මේ හැම තැනම බීලා කිසිම තේරුමක් නැතුව විසි කරලා දානවනේ හරියට බැහැර කරනවා නම් කමන්නේ අනිත් එක දැන් ලංකාවේ ප්ලාස්ටික් බෝතල් වලට හිස් බෝතල් වලට සල්ලි ගෙවනවා ඉතින් එකතු කරලා විකුණලා ආයෙ වතුර බෝතලයක් හරි ගන්නකො 1970 රැකියා හිමු තුල්දෙරිය පූකොට සේවකයන්ට වන්දි දැන් හරි දුන්නේ කොහොමදයි නේද ඥානසාර හිමිට ජනපති සමාව දීමේ ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ නීතිපති ශ්‍රේෂ්ඨ අධිකරණයට කියයි නවකද සිද්ධියට සබරගමේ සිසුන් 10 දෙනා යලි රිමාන්ඩ් හල්ලුට එඩිතැබීමේ සිද්ධිය වෙඩික්කරුගේ අනියම් බිරිඳගේ නිවසින් පොරවක් සොයාගනි කේල්බර්දර 5 දෙනා පාස්පෝර්ට් සෑදීමේ සිද්ධියට පාස්පෝර්ට් කාර්යාලයේ තවත් පිරිසක් අල්ලන්නේ යයි අධිකරණ නියෝග කළ වන්දිය නාචුදුව විදුහල්පතිට තාම ගෙවල් නැහැලු අධිකරණ නියෝග කඩකලයි උතුරුමැද හිටපු ප්‍රධාන ලේකම් උසාවියට කැඳවයි මත්ද්‍රව්‍ය කිලෝ 79ක් සමග ඇල්ඩෝ සැකකරුවන් රඳවාගෙන මේ ප්‍රශ්න කරනවා අප්‍රිකානු ගුවන් සේවකකට ආසේදී අතකර කළයි නාවික කපිතාන් රිමාන් මං එහෙමනම් අර දොර ඇල්ල එළියට තල්ලු කළා බෑනේ එතකොට කට්ටියම යනවනේ එළියට මං ඉතින් මේ පල්ලිකලේ ගියා මිසක් දුම දේවල් නෙමෙයි කියන්නේ මං ඉතින් ඔන්නේ ආ ගියා නම් ගියේ මේ රේඩියෝ වලනේ ඒ කියන්නේ ෆ්ලයිට් එකේ කියලා නෑ ගෙදර වගේ මල්ලි ඒකෙත් ලොක් කරලා යතුරු සාක්කුවේ දාගෙන තින්නේ ඒ ෆුට් බෝඩ් එකේම යන්න බෑනේ පුළුවන් පුළුවන් එන්න බෑ ඒමක් නෑ යන්න පුළුවන් පාවෙන්න පුළුවන් කරාපිටිය හරදසත්කම් නැවතේ හිටපු එකම නිර්වින්දන වෛද්‍යවරයා අවසන් කළා මේ හදවතක් තියෙනවා නම් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ කට්ටිය මේක දකින්න ඕනේ මේ අවුරුද්දේ 50 වෙනි වෙද්දිල පානදුරේදීපත් වෙයි දැන් ඉතින් ගණන් කර කර ඉමු එන්දානේ ත්‍රිදෝරියක් තුල පිලිස්සුණු සිරුරක් ඒකම අද හැම පත්තරේම ඉතාමත් කනගාටුදායක ප්‍රවෘත්තියක් තියෙනවා අපේ බණ්ඩාරවල අමිතානන්ද හාමුදුරුවෝ net fm ඔස්සේ උන්වහන්සේගේ ධර්ම ප්‍රචාර කටයුතු කරා මේ සෑහෙන කාලයක් ගිලන්න හිටියා. ඒක තමයි. අවුරුදු 1.5ක් විතර ගිලන්න හිටියා. ඊටත් වැඩිද මන්දනේ. ඔව්. ජාතික රෝහලේ මනෝජ් මහත්තයන් බලන්න ගියානේ එකපාරට නේද? ඔය අවුරුදු 1.5ක් විතර ටිකක් අසාධ්‍යව හිටියා. උන්වහන්සේ අවුරුදු 7-8ක් තිස්සේ අසනීප තත්ත්වයෙන් හිටියේ. ඒ ධර්ම දේශනා කටයුතු වලින් ඉවත් වෙලා වගේ හිටියේ. රන්නාලවිත T56 සිද්ධියට දුමින්ද යලි රිමාන්ඩ් දුමින්දගේ නිවස පරීක්ෂා කිරීමට සෝදිසි වරන්තුවක් නිකුත් කරයි. පාන්දුරේ වෙඩිතැබීමේ නායකත්ව තුවාල දුම්කොළ සමාගම් වල ඉලක්කය ළමයින් සහ තරුණයන් මධ්‍යසාර මන්ත්‍රය තොරතුරු මධ්‍යස්ථානයේ කියනවා පුංචි ආණ්ඩු වලට පත්තු එජාප මන්ත්‍රීවරු දිවුරුන් දෙති ආණ්ඩු කරපු දේවල් ගැන ජනතාව සහයයට පත් වෙලා නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ මන්නාරම් සුලම් බල්ලාගාරයේ ඉදිකිරීමට ලංවීම හෙවින් සමග ගිවිසුමක මෙරට පෞද්ගලික අංශයේ විශාලතම සුලම් බල්ලාගාරයේ ව්‍යාපෘතින් මෙගාවෝට් 50ක් නිපදනවලු ඒකින්දත් දැන් නැහැ මේ හුලං හැමුවේදනේ අයියෙන් කරගෙන කියලා ජනතාවගේ මූලික කඩනම අවස්ථා සපුරන් ඉදිරිය වැයෙන් ප්‍රතිපාදන දිනමින ඉතුරු සිරස්තල ජොන්සන් ටෙරේ නඩුව අගෝස්තු 14 විමල්ගේ අයතාවත්කම් නඩුව ජූලි 15 වෙනිදාට කල්යයි දුමින්ද යලි රිමාන්ඩ් මාස 5කට මහමුදේ වැටලීම් වලින් කෝටි 2800ක කුඩු අල්ලයි මම ඊයේ කිව්වේ සුදේමත්තේ ලුණු කුඩු උනාන කොච්චර වටිනවද නේ මේ ඉතින් ඕවා තමයි සිරස්තල වල තියෙන්නේ මං හිතුවා දැන් වෙන්දට නම් එක කාටුන් එකයි ඉන්නේ තෝරගන්නේ මේ අද හැම පත්තරේම ඉතින් පත්තර මල්ලිගේ සමු ගැනීම ගැනත් පත්තර මහත්තුරු දාලා තියෙනවා මේ ඊ අද පත්තරෙත් ප්‍රධාන සිරස්තලයක් විදිහට තිබුණා මේ ඉතින් ඒ හැම කෙනාටම ස්තුතියි ඒගොල්ලෝ පත්තර ගැහුවේ නැත්නම් අපි කොරයි පත්තර නේද අපි දෙන්නේ නැහැ කිව්වනම් එහෙම කියන්න දෙන්නේ නැහැ ඔව් කියන්න දෙන්නේ නැහැ කිව්වනම් එහෙම මේ ඉතින් යන්න වෙලාවේ ඒ ගැනත් පොඩි දෙයක් කියන්න ඕනේ දැන් ඊට පස්සේ අයියල මල්ල ගොඩක් ආවනේ ඒ අවුරුදු 24ට පස්සේ නේද සුදේ මහත්තයා මේ ඒගොල්ලන්ට කියන්න ඕනේ මේ අපේ පත්තර මහත්තුරු දහ දුක් විඳලා ජීවිත පරිත්‍යාග කළා මේ පත්තර කොම්පැනි මේ කඩදාසිය මේව ගෙනල්ලා මේව මුද්‍රණය කළා ලොකු වියදමක් දරලා පත්තරේ අච්චු ගැහුවෙන් පස්සේ ඒ දින නිවුස් එක සම්පූර්ණයෙන්ම කියන්න එපා මේ මොනවද අපි ඒක කවදාවත් කරන්න ගියේ නැහැ මේ ඉතින් ඒගොල්ලන්ටනේ පත්තරේටනේ එක අයිති මේ ඒක ලෝකෙ පුරත් පත්තර කියන කට්ටිය කරන්නේ නැහැ ඉතින් යන්න ඉස්සෙල්ලා හරි පුංචි මල්ලි කෙනෙක් හැටියට උපදේශයක් දෙන්න බෑනේ අද අපි මර්සිපාල කාටුන් එක ඉස්සෙල්ලාම තෝරගන්නවා මර්සියේ අම්මයි ඉන්නවා පුංචි ඡන්දයේදී පළවුනේ ආණ්ඩුවට ඇති අප්‍රසාදයෙන් කියලා අම්මා කියනවා අම්මා කිව්වම මේ මර්සියා කියනවා යකෝ අප්‍රසාදේ පළ කරලා දෙන්නේ ආණ්ඩුවට ඡන්ද දීලාද ඊළඟට මේ
අද ගොඩක් පත්තරවල කාටුන් නෑ මේ හසන්ත විජයනායක මහත්තයාගේ කාටුන් එක අරුණ පත්තරේ හුරේරයි දේශපාලකතුමා ඉන්නවා. මේ දේශපාලකතුමා කියනවා සංවිධායකලා ඉල්ලාස් වුණාට කලබල වෙන්නේ නැහැ කියලා රංජිත් මද්දුම් බණ්ඩාර කියනවා. කිව්වම මේ සභාපතිලා ඉල්ලාස් වෙන එකටවත් කලබල නැද්ද? ඒ ඇවිල්ලා අරුණ පත්තරේ. එතකොට දිවයින පත්තරේ කාටුන් නැත. මොන්රා පත්තරේ ඇත. තුස්ස ශාමන් මහත්තයාගේ කෝචොක්තුමා මේ දෙන්නෙක් පත්තරේ බල්බල් කතා කර ඉන්නවා. ඒකේ කෙනෙක් කියනවා පොල් මිල යලිත් එලෝ පොල් පෙන්වයිලු. අනිත් එක්කෙනා කියනවා පොල් ගෙඩිය ඩොලර් එකයි කියලා අභිමාණයෙන් කියන්න පුළුවන්. ඊළඟට මගේ පරණම මිත්‍රයා පංකජ රුවින්දගේ සරදම් මේ මම හිතන්නේ අවුරුදු 27 පුරාම වෙනස් නොවුණු එකම කාටුන් එක. දාසා පෝලන් මහත්තයා කාලයක් ඇඳ පංකජ මේ සරදම් කාටුන් එක දිගටම තිබුණා. මේ දේශපාලකයයි පුරවැසියා ඉන්නවා. මහින්දානන්ද අවුරුදු 20කට හිරේ. දේශපාලකතුමා ඔළුව කහ කහ කියනවා. හරිද? දුකෙන් වගේ. ඔව්. මහින්දානන්ද අවුරුදු 20කට හිරේ. කිව්වම පුරවැසියා hina වෙලා කියනවා පෝර නැව කොයි හරියද සර්? මෙතෙන්ට පේනවද මොනවද? ඉස්සිල බැලුවොත් පේන්න පුළුවන්. පේන්න පුළුවන්. මේ පෝර නැව කොයි පැත්තෙන් යයිද? ඒක තමයි. මෙහෙන් පෝර පටවගෙන ඇයිද දන්නේ නැහැ. මේ කොමුණත් ඉතින් අද කාටුනුත් ඔන්න කියලා ඉවරයි. පත්තර සිරස්තලත් කියලා ඉවරයි. වැඩසටහන ඉවර කරන්න දැන් වෙලාවයි. පත්තරමල්ලි මේ චූටි දෙයක් කියන්න ඕනේ මතක් කරන්න. ඔව් කියන්න. ඒ තමයි මේ දැන් පත්තරමල්ලි අද වැඩ ඉවර කරනවා කියලා පණිවිඩය කියලා මාත් වෙනවා කියලා පණිවිඩය දාලා තිබ්බනේ. මට මේ SMS පණිවිඩයක් කියලා තියෙනවා දර්ශන දියතිලක කියලා අපේ පරණ මිත්‍රයෙක්. ඒ ලංකාවේ තිබ්බනේ පළවෙනි පෞද්ගලික නාලිකාව FM 99. අනේ එතකොට ඊට පස්සේ ඒක වෙනස් වුණානේ සවන කියලා. ඔව් මේ එතකොට මට ඒවල තියෙන මහත්තයා විශේෂයෙන් මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නවා. අපි මතක් කරගෙන යන්න ඕනේ මේ අපේ රටේ ගෞරවයට පත් වෙච්ච නැති කෙනෙක්. දැන් අවුරුදු 100ක් රේඩියෝ වලට. රේඩියෝ පටන් ගන්න අවුරුදු 100යි. ඒකෙන් 4න් එකක්ම සුදේව මහත්තයලා අපි රේඩියෝ කරගෙන ඒක කියන්නේ. ඔව්. ඒ අතර ලංකාවේ පෞද්ගලික නාලිකාවක පළවෙනි නිවේදකයා. ඒක තමයි මම මේ කියන්නේ. දර්ශන මට මැසේජ් එකේ දාලා තියෙන්නේ ඕගොල්ලෝ මේක ලොකුවට වෙනස් කරා වෙන තැනකට ගෙනාවා. ඉතින් මතක් කරන්න ලංකාවේ ඉස්සෙල්ලාම පෞද්ගලික නාලිකාවක පත්තර කියුවේ ඔය පළවෙනි නිවේදකයා ආසිරි ප්‍රියන්ත මුම්මුල්ලගේ. අනේ ආසිරි මහත්තයා අපෙන් සමුගත්තා. මේ මම පත්තරමල්ලි මේ පටන් අරන් කරනකොටත් එතුමා මේ සැනසරේ හම්බුනාම සුදේව මහත්තයා ගජ මිත්‍රයා. මේ ඉතින් හම්බුනාම ගුණ දොස් කියනවා. මමත් පටන් ගත්තේ එතනින්නේ. ඔව් එතනින් පටන් ගත්තේ. අපිට පටන් ගත්ත තැන් අමතක කරන්න හොඳ නැහැ. මේ එහෙමනම් ඉතින් ඇත්තටම සුදේව මහත්තයා පැමිණීම. ඔව්. මේ වෙලාවේ ලොකු සතුටක් නේද මනෝජ්? ඒකනේ. අවුරුදු 28ක් තිස්සේ මුලින් ඇහිච්ච හඬ දෙකම ඉවර කරන තැනත් ඇහෙන්න තියෙනවා කියන්නේ. මෙහෙමනේ මනෝජ් ඉතින් පත්තරමල්ලි එන්න කිව්වට පස්සේ නෑවිත් ඉන්න බෑනේ. කොහොමද නෑවිත් ඉන්නේ? එතරම් මේ වෙලාවේ මතක් කරනවා මට මේ සුදේව මහත්තයලා මනෝජ්ලා ඔක්කොම එකතු වෙලා පත්තරමල්ලි 25 වෙනි සංවත්සරය වෙනුවෙන් කරපු නටපු නාටකම. අපි DJ අරවින්ද ලොකුගේ අපි වැඩි දේවල් කිව්වේ නෑ. පොඩි දේවල් ටික. ඒ කිව්ව ටික ඇති. ගෙදර යන්නත් බැරි වෙන්න. මේ කොහොම වුණත් ඉතින් අදෙන් පස්සේ දැන් කට්ටිය අහනවා දැන් මේ VFM නාලිකාවෙත් මේක හෙන්ද සුදේ මහත්තයයි මොන් මහත්තයයි VFM එකට යනවාද කියලා. VFM එකට යන්න දැන්නේ මම දන්න විදිහට සභාපතිතුමා දැන් ඇවිල්ලා net FM එකට මේ වෙලාවේ. අපිට ඕනේ වෙලාවක ඕනේ පැත්තකට යන්න පුළුවන්. අපි ඔක්කොම යාළුවනේ මල්ලේ. මේ ඒකින්ද අද ඇත්තරම මේ දුකද සතුටද කියලා දන්නේ. හැබැයි අද පට්ට දවසක්. නේ? ඔව්. මේ ඉතින් අපේ ජීවිතේ මෙහෙම ගලාගෙන ගියා. අපිත් එක්ක ශ්‍රාවකයෝ හිටියා. සුදේ මහත්තයාට මතක ඇති ඒ දවස්වල හම්මෝ අලිගැට පෙර කාලෙට අලිගැට. රාමුටන් කාලෙට රාමුටන්. කාට හරි හජිමක් ගියොත් පව්වෙන්දාට බෝධි පූජා. මතකද ඒ සොඳුරු සමය? අපි ඒව කතා නොකරමුද පත්තරමල්ලි?
හෙටත් ගෙදර යන්න බැරි තත්ත්වයක් දෙන්නේ. මනෝජ් සමහර දෙලාවට වැඩසටහන ඉවර කරලා එළියට එනකොට පොලිමක් ඉන්නවා එළියේ මුල ගහන්න බලන්න. ඉතින් ඇත්තටම මේ රේඩියෝ කවදාවත් නැති කරන්න බෑ. මේ මම කියන්නේ ඉතින් රේඩියෝ එක කරපු ලංකාවේ රේඩියෝ එක කරපු එක විප්ලවයක් තමයි ඉතින් අපි කරපු සුදේ මාත්තලා අපි එකතු වෙලා කරපු ඉඳලා කියනවා නෙමෙයි. මේ පත්තර මල්ලි කියන්නේ විනාඩි ලංකාවේ වැඩිම මිලකට අලෙවි වෙච්ච විනාඩි 5 වුණා රේඩියෝ වල. ඉතින් දැන් අපි හැමදේම ඉවර කරන්න ඕනේ කඳු මුදුනේ දෙන්නේ. අනිවාර්යයෙන්ම. ඉතින් ඒකින්ද අපි සතුටින් එහෙනම් ලංකාවට ජය වේවා. පත්තර මල්ලි පටන් ගත්ත තැන හිරු ආයතනය ඒකේ සියලු දෙනාට ජය වේවා. ඊට පස්සේ ඇවිල්ලා මේ නවාතැන් දුන්නේ අපේ නිහාල් සෙනවිරත්න ඈපා මහත්තයා, අසංක ජයසූරිය මහත්තයා, මේ දවස්වල අපේ දහනායක මහත්තයා, මේ නිශාන්ත දහනායක මහත්තයා. ඉතින් ඒ ඔක්කොටම සුබ පතාගෙන මේ සුදේව මහත්තයා ආපු එකට පින් පතාගෙන තාම මොනවද පටන්ද තියෙන්නේ? දැන් ඇති. ඔතාගෙන යන්න තියෙන්නේ. ඔතාගෙන යන පත්තර කොලේක. ඒවනම් අපි සමු ගන්නවා. අපි මොකක් කියලා යනවද? කියන දෙයක් කියන්න. අර නිකන් මම නිකන් අප්සෙට් වචනයක් වගේ දුන්නා වගේ නේ ඔතාගෙන යන්න කිව්වට පස්සේ ආයේ නෑ ඒක ආයේ ඔතාගෙන සවුන්ඩට එනවා කට්ටිය. ඒක අලුත් බලාපොරොත්තුවක් කියන්නේ නෙමෙයි. හැබැයි මේ දැන් ඔතාගෙන යන කොලේ නෙමෙයි. මේ වෙන කොලේක ඔතාගෙන එක්කෙනෙක් මදිවට 3 දෙනෙක් ඉන්නවා. අද වැඩසටහන 3 දෙනෙක් කරන්න ඒක වෙන්න පුළුවන් නේ. ඒක තමයි. පුටු පුරවන්න තියෙන සමුදේ. ඒක තමයි. සඳුදා උදේ 7 ඉඳලා නේද? ඔව්. 7 ඉඳන් ප්‍රවෘත්ති ඉවරෙච්ච වෙලාවෙ ඉඳන්. ඉවරෙච්ච වෙලාවෙ ඉඳන් ප්‍රවෘත්තිත් 6:25 ඉඳන් 6:30ට පල්ලම් බහිනවා. ඔව්. ඔව්. මේ ප්‍රවෘත්ති පල්ලම් බහිනවා නේ. නැත්නම් හේමන්ත මහත්තයා. හේමන්තකින්. මාව ගෙදර සුදේ මහත්තයා උදෙන් දියල්ලාගෙන. මේ හරි එහෙමනම් ඉතින් හැම කෙනාටම ආයිබෝවන් ලස්සන ලංකාවක් තැනේවා. අපි අවුරුදු 20ක් තිස්සේ පත්තර මල්ලිගේ ප්‍රාර්ථනාව වුණේ ඒක. තරහකාරයෝ ඇති වුණා, මිත්‍රයෝ ඇති වුණා. හැබැයි පස්සේ තරහ වෙච්ච කට්ටියත් අපිට මතකයි ඒ දවස්වල නේද සුදේවත් දේශපාලකයෝ කතා කරලා බයිනවා. ඊට පස්සේ ඒගොල්ලෝ හරි යාළුවෝ වුණා. ඔව් අපි ඔක්කොම යාළුවෝ නේ. අපි ඔක්කොම යාළුවෝ අන්තිමට. එහෙම බැනපු මාත් එක්ක පෞගිය දවස්වල අපි net එකේ වැඩසටහනකුත් කරා. සුදේ මාත්යි නේ. ඡන්දේ දවස්වල මේ ඒ මාත් ඇතුලින් ඇතුලේ දැන්. මේ හරි එහෙනම් අර මමම කිව්වා අපි වැඩක් ඉවර කරන්න නැහැ කියලා. දැන් ඒක මම ඒක කියන්න හදනකොටම පත්තර මල්ලි එක කියපු එක හොඳයි අත්ත. මේ එහෙනම් ඉවරයි. ආයිබෝවන් ආයි ලංකාවේ පත්තර මල්ලි වැඩසටහන ඇහෙන්නේ නැත මේ මොහොතේ සිට. අපි ඔක්කොටම එහෙනම් ආයිබෝ වේවා, ජය වේවා, ජය වේවා, ජය වේවා. සැනසුම් සොයන හදවතට සෙනෙහෙබර ගේ රසින් සැනසුම ගෙනෙන වින්දනීයම රැය ආයම යුග යාත්‍රා live in concert විරහවට ආදරය මුසු කර ප්‍රේමයෙන් ගැයෙන හඬ ටී.එම්. ජයරත්න කලහකාරී හදවත විරහවෙන් පිරිමැද ගීයෙන් සනසන කරුණාරත්න දෙවුල්ගඩේ දැන් දරා සිටි උන්ගේ හිත මන්මත් කළ රිත්මය රිත්ම වීරවර්ධන ඇවිදින් ආදරයෙන්වා වෙනුවෙන් මන පිරණ රුව සොබනා හීන් සරින් හිත පිරිමදිනා ඈ ගයන විට කිති කැවෙනා නොවන්දිකා සේනාරත්න ඔය සසුම් පවන් වැදී ගිතුපියන් මොහොතක්වත් මග නොහැර මාධූර් නාද රසින් මුසපත්වන්නට එන්න කොළඹ විසල් අහසයට වින්දනීයම රාත්‍රයට යුග යාත්‍රා live in concert ජුනි 21 සවස 6:30ට කොළඹ විහාර මහාදේවී එලිමහන් රංගපීඨයේදී ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීමට අමතන්න 071 99 900 077 44 19 online tickets ticketministry.lk වෙබ් අඩවියෙන් යුග යාත්‍රා
live in concert. යා යුතුම දවසක් නිමා නොවන හවසක්. මාධ්‍ය ශක්තිය හිරු TV ශා FM.